සුබ දවසක් ඔයාට. ඔන්න මං අද පාම්පිටි වලින් වඩේ හදන වීඩියෝ එක අරගෙන ආවා. මම තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් ඔයා මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. අපි යමු වීඩියෝ එකට. මුලින්ම අපිට ඕනි වෙනවා පාම්පිටි. මෙතනදී විශේෂිත මිනුමක් කියලා නැහැ. ඔයාට අවශ්‍ය ප්‍රමාණයට ගන්න පුළුවන්. ඊළඟට අපි ලුණු සහ කරපිංචා කොළ ටිකක් හීනියට කපලා එකතු කරනවා. ඊට පස්සේ ලුණුයි කරපිංචායි පිටි එක මිශ්‍ර වෙන්න ටිකක් කලවම් කර ගන්නවා. ඊළඟට අපි එකතු කරනවා සීනි, ඊස්ට් සහ කෑලි මිරිස් ටිකක්. ඊට පස්සේ මද රස්නේ උණු වතුරෙන් පිටි ටික අනා ගන්න ඕනි. අවශ්‍ය ද්‍රව්‍ය ටික මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාන්නම්. ඒ වගේම ඉදිරියටත් මේ වගේ රෙසිපි බලන්න මාව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ආදරයෙන් ඉල්ලනවා. මෙන්න මේ වගේ පිටි ටික එක ගුලියට එන පදම ආවට පස්සේ අපි පොල් තෙල් මේස හැන්දක් එකතු කරනවා. පොල් තෙල් එකතු කරාට පස්සේ විනාඩි 2-3ක් අතින් හොඳට නීට් කරන්න ඕනි. මෙතනදී පිටි මෝලිය ටිකක් සොෆ්ට් වෙනකන් නීට් කරගන්න. ඔන්න දැන් හරි. දැන් මේක වහලා පැයක් විතර හොඳට පිපෙන්න දෙන්න. මේ තියෙන්නේ පැයකට පස්සේ ඔයාලට පේනවා පිටි ටික හොඳට පිපිලා තියෙන්නේ දැන්. දැන් අපි මේකෙන් පොඩි පිටි ගුලි කඩලා අරගෙන වඩේ හැඩයට අතින් මෙන්න මේ විදිහට හදා ගන්නවා. මේ තියෙන්නේ මං එහෙම හදාගත්ත වඩේ ටික. දැන් අපි මෙහෙම හදාගත්ත වඩේ ටික තෙලට දාලා දෙපැත්තම රන්වන් පාට වෙනකන් හොඳට බෙද ගන්න ඕනි. මේ තියෙන්නේ මං හදාගත්ත වඩේ ටික. ඉතින් ඔයාලත් හදලා බලන්න. රස කොහොමද කියලා කමෙන්ට් කරන්න. ඒ වගේම මේ වගේ රස රෙසිපි බලන්න මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒත් එක්කම බෙල් අයිකන් එකක් ක්ලික් කරන්න. ගිහින් එන්නම්.